ඔක්කොටම ආයිබෝවන් අපි ගොඩා දෙනෙක් කාලා තිබ්බා මගෙන් GoPay එකකින් වීඩියෝ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දාන්න කියලා. මම අද ඔයාලට ක්‍රියේට් කරලා දානවා වීඩියෝ එකක්. ඒ කියන්නේ මේ රීලෝඩ් ප්ලැට්ෆෝම් එකන මම ඒක YouTube එකකින් දාන්නම්. ඔයාලා ඒ YouTube එකකින් channel එකකින් ගිහිල්ලා follow කරලා බලා ගන්න පුළුවන්. මම රිටේලර් account එකක් ඔයාලට open කරලා පෙන්නන්නම්. ඒකෙන් කොහමද ඒ ටික කරගන්නේ, payment request ඒ ටික දාගන්න කියලා. දැනට ඔයාලට account එකක් දීලා ඇති. ඒකෙන් ඔයාලගේ user name එකයි කොහොමත් NIC එකෙන් තමයි අපි create කරලා තියෙන්නේ. ඒ NIC account එක number එක දීලා ඔයාලගේ password එකක් දීලා ඇති. ඒ password එක දාලා ඔයාලා මේකෙන් log වෙන්න පුළුවන්. මම දැනට ඔයාලට retailer account එකක් open කරලා, ඒ කියන්නේ shop admin account එකක් create open කරලා ඔයාලට පෙන්නන්නම්. no open වෙනවා. මෙන්න හරි. open වුණා පස්සේ ඔයාලට interface මේකම තමයි තියෙන්නේ. මම ඔයාලට web lap එකකින් හරි computer එක open වුණොත් කොහොමද තියෙන්නේ කියලා view එක අරහා තමයි ඔයාලට දැන්නට මම පෙන්නන්නේ. මේ තියෙනවා ඒකේ pay disk එක. home එක click කරා නම් home එකකින් පෙන්නනවා ඔයාගේ balance එක, commission table ටික ඔක්කොම මේකෙන් තියෙනවා. ඔතන අර commission table එක පෙන්නනවා. ඒකෙන් ඔයාලට මොන මොනකටද කොහමද commission එක දීලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා බැලුවා නම් ඔතනම තියෙනවා report එක. ඒ කියන්නේ ඔයා දාන reload එක report එක කොහමද ගන්න කියලා ඔතන බලා ගන්න පුළුවන්. transaction එක click කරා නම් ඔයා දාන reload එකෙන් commission එක success වෙලා තියනවද, failure වෙලා තියනවද, ඔයා දවස් දෙකෙන් ඉස්සර දාපු එකක් නැත්නම් දාපු එක ගිහිල්ලා තියනවද කියලා බලා ගන්න පුළුවන්. ඒකේ mobile number එක සඳහන් කරලා ඒ දාපු reload එක ගිහිල්ලා තියෙනවද බලන්න පුළුවන්. කොයි provider එකකින් ඔයා දැම්මේ dialog ද mobitel ද etisalat ද කියලා ඒකෙන් බලා ගන්න පුළුවන්. යාළුවෝ වගේ ඒ reload එක success ද failure ද refund වෙලා තියනවද කියලා ඕනම එකක් මේ transaction එක කරා ඔයාට බලා ගන්න පුළුවන්. අනිත් එක කිව්වනම් transaction summary. ඒ කියන්නේ ඔයා දාන provider ගේ summary. ඒ කියන්නේ dialog වෙන්න පුළුවන්, domital වෙන්න පුළුවන්, D2H වෙන්න පුළුවන්, electricity වෙන්න පුළුවන්. ඒකින් summary ටික තමයි ඒක. අනිත් එක ඔයා billing එකට ගියා නම් ඔයාගේ wallet එක click කරා නම් ඔයාගේ current balance එක කීයක් තියෙනවද කියලා ඕකෙන් බලා ගන්න පුළුවන්. ඒ billing එකෙන්ම ඔයා click කරා නම් ඔයාට payment request එකක්. ඒ කියන්නේ ඔයා සල්ලි දාලා WhatsApp එකකින් සල්ලි දාලා slip එක දාපස්සේ payment request එකක් දෙන්න පුළුවන්. මේ wallet එකෙන් බලන්න උඩා තියෙන කොළ පාටෙන් new fund request කියලා. ඒක ඔබන්න. ඒක ක්ලික් කරනකොට ඔයාට මේම පොඩි මේකක් එනවා. ඒක අරා ඒකෙන් උඩා example එකක් ඔයා දානවා කියන්නකො. ඒ දාදාකට payment type එකක් online transfer වෙන්න පුළුවන්, එකක් cash deposit වෙන්න පුළුවන්, නැත්නම් agent direct ඔයා අතින් සල්ලි දීලා දෙන්න පුළුවන්, cash in person. ඒකෙන් කොයි එකද එකක් ඔයා කොයි option එකකින් ඔයා payment type එක දීලා තියනවාද ඒ type එක අනුව ඔතන ඔයා ඒක select කරන්න පුළුවන්. select කරලා ඊට පස්සේ ඔයා කොයි බැංකුවටද ඔයා payment දාන්න දැම්මේ කියලා ඔය බලන්න පුළුවන්. select the mode bank කියලා තියෙනවා. ඒකේ කොයි බැංකුවද, commercial ද, සම්පත් ද, peoples ද කියලා දාලා ඔතනම තියෙනවා පල්ලෙයා බලන්න branch. කොයි branch එකකින්ද අර ඔයා payment එක දැම්මේ එමෙ කියලා එකෙන් දාන්න පුළුවන්. දාලා පල්ලෙයා තියෙන remark. සමහර විට ඔයා deposit කරලා slip එක දාන්න අමතක වෙලා ඇති, නැත්නම් payment request එක දෙන්න අමතක වෙලා ඇති. ඒ දවස ඔයා request එකෙන්ම ඔයා type කරලා පල්ලෙයා බලන්න I agree කියලා box එකක් තියෙනවා. ඒ box එක tick කරන්න. ඔතන ඕක ටික් කරා නම් ඔතන green වෙයි. ඊට පස්සේ පල්ලෙයා බලන්න submit the payment request කියලා තියෙන කොළ පාටින්. ඕක ක්ලික් කරා නම් අදාළ distributor නැත්නම් ඔයාගේ උඩ ඉන්න එකනට request එක යනවා. එතකොට එයා ඔයාට cash දෙනවා. ඒකෙන් ඔයාට දැන් මෙයාලට cash දාන්න ඕනේ. ඒකට payment method එක කොහොමද කියලා බලනවා නම් billing එකෙන්ම තියෙනවා payment method එක තුන්වෙනි එකට. ඒකෙන් තියෙනවා එයාලා දාලා තියෙනවා බැංකු ටික. මේ බැංකු ටිකෙන් කොයි බැංකුවටද ඔයාට ලේසි ඒ ටික ඔයා ඒ account එකට payment එක දාලා request එක දෙන්න පුළුවන්. ඊට පස්සේ බැලුවා නම් ඔයාට pay disk එක තියෙනවා. pay disk එකේ අරා ඔයාට prepaid ද postpaid ද ඔය ටික දාන්න පුළුවන්. prepaid එක click කරලා dialog example වලට dialog එක ඔයා provider select කරා නම්
ඒ ඩයලොග් එකෙන්ම තියෙනවා පල්ලෙයක් ක්වික් amount කියලා. ඒ කියන්නේ ටක් ගාලා ඉක්මනට වට දාන්න ඕන. දැන් ගොඩාක් දෙනෙක් පැකේජ් එකම දානවනේ රීලෝඩ් එකම 100 200 වගේම පැකේජ් උත් දිනවා 198 298 කියලා. ඒ නම්බරේ දාලා ටක් කරලා ක්ලික් කරලා රීචාර්ජ් කියලා ක්ලික් කරන්න පුළුවන්. ඒක ක්ලික් කරා නම් ඉක්මනට යට රීලෝඩ් එක යනවා. පෝස්ට්පේඩ් වලට තියෙනවා ඒම ක්වික් amount එක නෑ. ඒ උනට ඒකේ බිලක් නේ ගෙවන්නේ 2000 1000 5000 කියලා බිලක් ගෙවනවා. ඒ බිල් ටික දාන්න පුළුවන්. අනිත් එක D2H. අර ඉන්දියන් සැටලයිට් ශ්‍රී ලංකන් ඩයලොග් TV ලංකා TV වලට මේකෙන්ම රීලෝඩ් දාන්න පුළුවන්. දැන් ඉන්දියන් සැටලයිට් වලට අපි රීලෝඩ් දානවා නම් කස්ටමර්ගේ ඩීටේල්ස් ඕනේ. එතකොට මම සාම්පල් එකට මට දන්න account එකක් දාන්නම් වීඩියෝකෝන්ගේ. එතකොට මේ නම්බරේ අරා බලන්න කොහොමද යාළගේ ඉන්ෆෝමේෂන් ගන්න කියලා. ඔන්න නම්බරේ ටයිප් කරා නිල් පාටෙන් කස්ටමර් ඉන්ෆෝ කියලා පෙන්නන තැන ක්ලික් කරා. ක්ලික් කරා පස්සේ ඔතන එනවා කොළ පාටේ මෙම ෆච් ඉන්ෆෝ කියලා ඒක ක්ලික් කරා. ක්ලික් කරනකොට ඔන්න ලෝඩ් වෙනවා. ලෝඩ් වෙලා එනවා යාගේ කස්ටමර්ගේ නම. යාගේ මාසෙට කීයක්ද ඉන්දියන් පේමන්ට් ගෙවන්නේ. යාගේ ස්ටේටස් එක ඩීඇක්ටිවේට්. ඒ කියන්නේ ඩිස්කනෙක්ට් වෙලා යාගේ account එක ගන්න පෙන්නවා. එතකොට මේ 249 ඔතන දාලා තරන්න පුළුවන්. ඒක නැතුව පල්ලෙය බලන browse the details. යාගේ packages මොනවද ඕනි කියලා යාගේ ඉල්ලන package එකක් මේක දෙන්න පුළුවන්. ඒකෙන් කීයද amount එක නම ඔක්කොම සඳහන් කරලා තියෙනවා. මෙන්න බලන්න Tamil packages තියෙනවා, මලයාලම් තෙලුගු එහෙම තියෙනවා. අනිත් එක යාට reload එක අපි දාපු පස්සේ යාට reload එක ආවේ නැහැ කිව්වනම් යාව box එක on කරලාද කියලා ඔතන තුන්වෙනි එකටම තියෙනවා බලන්න heavy refresh කියලා. ඒක ක්ලික් කරා නම් එයාගේ box එක on වෙනවා. අන්න මම ක්ලික් කරා. එතකොට එයාට පල්ලෙයම වැටෙනවා. එයාට refresh කරා කියලා. අන්න හරි refresh successful කියලා වැටුණා නම් එයාට display එනවා. එතකොට මේ option එක ඔක්කොම මේ එක portal එකෙන්ම තියෙනවා. ඒ වගේම තියෙනවා landline එකකින් ගියා නම් dialog HNB ඉක්මන් Pickme Uber Eats වලටත් ඔයාලට payment දාගන්න පුළුවන්. දැන් Uber Eats එකම දුවන කට්ටියට ලේසියෙම මේක use කරොත් එයාට easy. ඒ වගේම internet එක. ඒ internet එකෙන් තියෙනවා dialog එකක් තියෙනවා, SLT prepaid උත් තියෙනවා, postpaid උත් තියෙනවා. SLT තියෙමයි. ඒකෙන් ඔයාට දාගන්න පුළුවන්. ඊට පස්සේ electricity එකකින් තියෙනවා government එකක් තියෙනවා, private එකක් තියෙනවා. මේ දෙකම මේකෙන් තියෙනවා. ඊට පස්සේ තියෙනවා water bill එක. ඊට පස්සේ water bill එකේ යාගේ amount එක දාලා නම්බර්ගේ කස්ටමර්ගේ නම්බරය දුන්නා. රීචාර්ජ් කරා නම් එයාට කස්ටමර්ට වෙරිෆිකේෂන් කෝඩ් එකක් එයාටත් යනවා. ඊට පස්සේ තියෙනවා ඉන්ෂුරන්ස්. මේකෙන් පෙන්නන ඉන්ෂුරන්ස් වලට අපි ක්ලයිම් කරලා තියෙන වලට ක්ලයිම් නම්බර එක දාලා ඒ ක්ලයිම් එක මාසපදා ඒකෙන් පේමන්ට් එකත් මේකෙත් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා GoPay කියලා. ඒක ඇවිල්ලා ඔර quick payment select කරනවා වගේ. දැනට මම ඉන්ටර්ෆේස් එක දාලා තියෙන lap version වලට PC වලට ඒ නිසා ඔයාලට මේව ලොකුවට පෙන්නනවා. ඕක ඔයා Android version එකට තිබ්බනම් ඒ කියන්නේ Android app එක අපි use කරනවා වගේ තිබ්බනම් ඒ පල්ලෙය රවුම තියෙන අර පොඩි green part එක ලොකුවට ඔයාලට පෙනේ. දැන් අන්න අර ක්ලික් කරලා ටක් ගාලා ඉක්මනට ඔය ටික දාගන්න වගේ. දැන් මම පෙන්නන්නම් app version වලට වෙනස් කරලා වෙන්න බලන්න රවුම පෙන්නනවා ලොකුවටම. ඒකෙන් ඔයාට ක්ලික් කරලා උතන පේමන්ට් එක ඉක්මනට දාගන්න ඔප්ෂන් එකක් තමයි ඕක. ඊට පස්සේ තියෙනවා උතන අර ඉරි තුන උඩ. ඒක ඔයාට මේක චේන්ජ් කරගන්න පුළුවන්. ඉස්සරහට උඩට එම මාරු කරන්න පුළුවන් මේ ඉන්ටර්ෆේස් එකෙන්. හරිද? දැනට ඕක තියෙන්නේ මොබයිල් version එක. එතකොට මොබයිල් version එකේ ඒක පෙන්වන්නේ නැහැ. PC version එකට යන්න ඕනේ. ඒ කියන්නේ උඩ අර ඉරි තුන ක්ලික් කරලා ඉරි තුන උඩට ක්ලික් කරන්න ඕනේ. ඕක වැඩ කරන්නේ PC version වලට තමයි. එන්න ඉරි තුන ක්ලික් කරලා පස්සේ desktop site එකට යනවා. desktop site එක ගිය පස්සේ අර ඉරි තුන ක්ලික් කරලා ඔයාට අර option එක උඩටයි පල්ලෙහාටයි side එකටයි ගන්න පුළුවන්. අන්න බලන්න මාරු වෙන්නේ නැති. ඒ වගේ මාරු කරගන්න පුළුවන්. ඒ වගේ අර පාට ඒ කියන්නේ දැන් black and white නම් black and white එක ඕම වෙනස් කරගන්න පුළුවන්. ඒ option එක තමයි ඕකෙන් අපි දීලා තියෙන්නේ. අන්න බලන්න black වුණා. මේ වගේ ඔයාට වෙනස් කරගන්න පුළුවන්. අන්න white වුණා ඒව change කරගන්න ඒ option එකත් ඔතන අපි අලුතින් දීලා තියෙනවා.
මේම ඔයාලට වෙනස් කරගෙන වෙනස් ඔප්ෂන් එක ඔයාලට ඊසි එකකින් දාලා ගන්න පුළුවන්. මේ ටික තමයි මේ වගේ වීඩියෝස් අපි දාන්නම්. thank you බලන්න.